Hi guys, ඉතින් මිෂන් බෝඩ් එක හදුවා උදේ පාන්දරම. ඉතින් මම මිෂන් බෝඩ් එක. ඉතින් ඔයාලා ලස්සන මිෂන් බෝඩ් හදලා ඔයාලගේ ඩ්‍රීම්ස් අචීව් කරගන්න. Hi guys, welcome to our channel. ඉතින් කොහොමද ගොඩ දවසකින් වීඩියෝ එකක් අරන් ආවේ. ඉතින් ඔයාලා සතුටින් සනීපෙන් ඉන්නවා කියලා මං හිතනවා. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් නම් මම පියෝ. මම මේ මොකද්ද හදන්නේ කියලා ඔයාලා බලනවා ඇති නේද? ඉතින් මම මේ vision board එකක් තමයි හදන්නේ. first time තමයි මම මේ vision board එක හදන්නේ. ඉතින් බලමු vision board එකක් කොහොමද අපි හදාගන්නේ කියලා. ඉතින් අපි බලමු මම මේ vision board එක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම මගේ goals ටික වෙනමම ලියාගත්තා. ඊට පස්සේ ඒවට අදාළ වෙන pictures ටික Pinterest එකෙන් download කරලා අරගෙන ඊට පස්සේ print outs අරගත්තා. අරගෙන ඇවිල්ලා මේ cut කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ goals achieve කරගන්න ඉක්මනින්ම මේ vision board එක හදාගන්න. ඉතින් මම මේ first time තමයි හදන්නේ. හරි ආසාවෙන් හදන්නේ. මේක හදලා ඉවරනකන් ඉවසිල්ලක් මට ඇත්තටම නැහැ. මොකද හරිම ආසයි දැක්කහම මේ ඔක්කොම කට් කරලා ලස්සනට පේස්ට් කරලා කොහොමද අන්තිමට එන්නේ කියලා බලන්න මමත් හරිම ආසාවෙන් ඉන්නේ. මම දැන් පික්චර්ස් ටික කට් කරලා ඉවරයි. ඉතින් අපි බලමු කොහොමද මේ පික්චර්ස් ටික පේස්ට් කරගන්නේ කියලා ඊට පස්සේ. ඊට කලින් බලමු අපි පික්චර්ස් කීයක් කට් කරගත්තද කියලා. ඔව් මම පික්චර්ස් 41ක් කට් කරගෙන තියෙනවා. ඉතින් මේ 41ම අපි ලස්සනට බෝඩ් එකේ පේස්ට් කරගමු. ඔයාලට කියන්න ඕනේ මම ගත්තේ මේකට canvas board එකක්. මම මේ පික්චර්ස් ටික කට් කරලා ඉවරනකොට පොඩක් හවස් වුණා. ඉතින් වැඩ වගේකුත් තිබ්බ නිසා මම ඒවල vision board එක හදන්න ගත්තේ නැහැ. ඉතින් ඊට පහුවෙන්ද උදේම මම මේ vision board එක ඉක්මනට හදන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම කට් කරගත්ත pictures ටික ලස්සනට අදාළ වෙන තැන් වලට ඒවා paste කරගත්තා. ඉතින් ඔයාලට පුළුවන් ලස්සනට vision board එකක් හදාගන්න. ලොකු වියදමක් යන්නෙත් නැහැ. මම නම් ගත්ත canvas board එකක්. ඉතින් ඔයාලට canvas board එකම ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. bristle board එක හරි ඔයාලට තියෙන board එක ලස්සන pictures ටිකක් අරගෙන ඒ ටික paste කරලා ලස්සන vision board එකක් හදාගන්න පුළුවන්. ඉතින් මම මේ vision board එක තව ටිකක් ලස්සන කරන්න highlight වලින් vision board එකේ outline එක ඇඳා pink color එකෙන් තමයි මම මේ outline එක ඇඳේ. ඉතින් ඔයාලටත් design දාලා ලස්සන කරගන්න පුළුවන් ඔයාලගේ vision board එක. ඉතින් මම simple design එකක් දැම්මේ නිකන් outline එකක් ඇඳලා විතරයි. ඉතින් මම ටග් ගාලා මේ pictures ටික ඉක්මනින්ම paste කරගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් මේක paste කරාට පස්සේ final look එක අපි බලමු කොයි වගේ වෙයිද කියලා. ඉතින් බලන් ඉන්න මාත් එක්ක කොහොමද මේ vision board එක හදන්නේ කියලා. ඉතින් ඔයාලත් ලස්සනට vision board එකක් හදන්න. ඉතින් මට ලොකු cost එකක් ගියේ නෑ මේක හදාගන්න. මම canvas board එක ගත්තේ ලොකු canvas board එකක් ගත්තේ. මේක 1350ක් වගේ වුණා. ඊට පස්සේ print outs වලටත් 300 ගාණක් ගියා. මොකද මම color print outs ගත්තේ photos තිබ්බා මගේ ගොඩක් 41ක් තිබ්බා. ඉතින් මට ඔක්කොටම ගියේ රුපියල් 2000කට කිට්ටු වෙනවා වගේ ගියා. ඉතින් ඔයාලටත් පුළුවන් ලස්සන vision board එකක් හදාගන්න. canvas board එකම අවශ්‍ය වෙන්නේ නැහැ. bristle board එක හරි කැමති board එකක ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් ඇත්තටම හරිම ආසයි මේක මේ විදිහට ලස්සනට හදද්දි. ඉතින් මම වෙනමම outline එකකුත් ඇඳ highlight pen එකකින් ඒ ඇඳහම තවත් අමුතුම ලස්සන look එකක් ආවා board එකට. ඉතින් අපි හදලා බලමු අන්තිමට මොකද කොහොමද මේකේ final look එක කියලා. ඉතින් දැන් ගොඩක්ම paste කරලා ඉවරයි. අන්තිම ටික යන්නේ. ඉතින් හරිම සතුටුයි vision board එකක් මමත් හැදුවා. ඉතින් මම හරිම ආසාවෙන් හිටියේ අනිත් අයගේ videos photos දකිද්දි මාත් vision board එකක් හදන්න ඕනේ කියලා.
ඉතින් මං බලමු මේ අවුරුද්දේ මට මේ ගෝල්ස් ටික අචීව් කරගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ඔයාලත් අදම ඔයාලට තියෙන ගෝල්ස් දාලා ලස්සන විෂන් බෝඩ් එකක් හදාගන්න. ඉතින් වීඩියෝ එකත් එක්ක ඉන්න දිගටම අපි බලමු අපේ විෂන් බෝඩ් එකේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා. මම විෂන් බෝඩ් එක හදලා ඉවරයි. ඇත්තටම ලස්සනට මාව විෂන් බෝඩ් එක හරිම සතුටුයි මට. ඉතින් ඔයාලත් අදම ලස්සනට විෂන් බෝඩ් එකක් හදාගන්න. ඇත්තටම මගේ විෂන් බෝඩ් එක මාරම ලස්සනට ආවා. අද උදේ මම විෂන් බෝඩ් එක හැදුවා. ඒ vlog එක මට ඉවර කරගන්න බැරි වුණා. ඉතින් වැඩ වගක් තිබුණ නිසා ඒ නිසා මම දැන් පෙන්නන්නම් මම විෂන් බෝඩ් එක හදලා කොහෙද හැන් කරේ කියලා. ඇත්තටම විෂන් බෝඩ් එක හදනදී ඇත්තටම හරිම ආසයි. මම ෆස්ට් ටයිම් තමයි මේ හැදුවේ. මම රූම් එකේම තමයි විෂන් බෝඩ් එක හැන් කරේ. ඇත්තටම මාරම ලස්සනයි. මේ අවුරුද්දේ මට අචීව් කරගන්න ගොඩක් ඩ්‍රීම්ස් තියෙනවා. ඉතින් බලමු මට මේ අවුරුද්දේ කොච්චර ඩ්‍රීම්ස් අචීව් කරගන්න පුළුවන් වේද කියලා. ඉතින් ඔයාලත් ලස්සන විෂන් බෝඩ් එකක් හදන්න ඔයාලගේ ඩ්‍රීම්ස් දාලා ගෝල්ස් ඒවා දාලා ලස්සන විෂන් බෝඩ් එකක් හදන්න. ඇත්තටම මම කලින් විශ්වාස කරේ නැහැ. නමුත් මට වුණ සිතුවීම එක්ක විශ්වාස කරන්න මට ඇත්තටම ආසයි තුණා. ඉතින් විෂන් බෝඩ් එක ගැන ඇත්තටම ඒක ඇත්තක්. කිව්වොත් ඇත්තටම හරි. ඔයාලා try කරලා බලන්න. එහෙනම් අද ගිහින් එන්නම්. බයි. තවත් vlog එකකින් ඉස්සරහට හම්බෙමු.